හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක්. එහෙනම් කට්ටියම යමුද බලන්න අලුත් අවුරුදු vlog එක. අවුරුදු මාසෙ කියන්නේ ගස්වල මල් පිපෙන, ගෙඩි හැදෙන හැම කාලෙනේ. මේ බලන්නකෝ අපේ ජම්බු ගහේ ජම්බු හැදිලා. අවුරුදු කෑම මේසට කැවිලි හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් මේ හදන්න යන්නේ මුං කැවුම්. අම්මයි මායි එකතු වෙලා තමයි මේ හදන්නේ. ඉතින් අම්මයි මායි එකතු වෙලා කිව්වට අම්මා තමයි හදන්නේ. මං ඉතින් අත් උදව් දෙනවා. සාමාන්‍යයෙන් අපි අලුත් අවුරුදු උදා වෙනවා කියන්නේ සූර්යයා මීන රාශියේ ඉඳන් මේෂ රාශියට එනවත් එක්කම තමයි අපි කියන්නේ අලුත් අවුරුදු උදා වෙනවා කියලා. මේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලේ කියන්නේ හරි විශේෂ දෙයක්. එහෙම කියන්න හේතුව තමයි මොකද අපි මේ අලුත් අවුරුදු උදා වෙනවත් එක්කම නැකත් වලටනේ වැඩ කරන්නේ. එතකොට හැමෝම එකම වෙලාවට ගෙදර කිරි උතුරනවා. ආහාර අනුභව කරනවා. ඉතින් ඔය වගේ හැමෝම එකම නැකතට වැඩ කරන හරි විශේෂ කාලයක් තමයි මේ අලුත් අවුරුදු කියන්නේ. දැන් අපි යමු නැවතත් අපි මේ කෑම හදා හිටපු තැනටම. ඔන්න මේ විදියට කපා ගත්තට පස්සේ ඊළඟට තියෙන්නේ පිටිදවට නේ ගාලා බැද ගන්න. මෙන්න මේ විදියට. ඔයාලට නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. ඉතින් ඔයාලගේ ගෙවල්වලත් හදනවා ඇතිනේ. ඔයාලා මුං කෙවුම් කන්න කැමතිද? කමෙන්ට් එකක් දාන්න බලන්න. මම නම් කැමතියි. බලන් ඉඳලම බෑනේ. ඉතින් උදව් වෙන්නත් එපා. ඔන්න ඉතින් මං ගියා උදව් වෙන්න. මේ විදියට මුං කැවුම් අපි ලස්සන පාටක් වෙනකම් බැද ගන්න. කුමාරි මේ විදියට දෙන්නම එකතු වෙලා මුං කැවුම් ටිකත් හදාගත්තා. මුං කැවුම් විතරක් හදලා හරියන්නේ නෑනේ. තව කැවිලි එහෙම හදන්න එපා. මේ බලන්න ලස්සනට මුං කැවුම් වල පාට එහෙම ඇවිල්ලා තියෙන විදිය. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අවුරුදු වෙනකම් මේවා පරිස්සම් කරන එක. මොකද මේ කැවිලි හදන්නේ 11 වෙනිදා. ඉතින් 14 වෙනකන් තියන් ඉන්නත් එපා. කොහෙද ඉතින් නිකන් ඉන්න බෑනේ. ඉතින් බඩගින්නට කනවානේ. මේන් බලන්නකෝ හදපු මුං කැවුම් වල පාට එහෙම ලස්සනට ඇවිල්ලා. ඔන්න දැන් අපි ලෑස්ති වෙන්නේ කුකිස් හදන්න. මුලින්ම මේ විදිහට තෙල් තාච්චිය ලිපේ තියලා අච්චුව රත් කරගෙන ඊට පස්සේ මේ විදිහට පිටි දවටනේ ගාලා බැද ගන්නයි තියෙන්නේ. අම්මයි මායි තමයි එකතු වෙලා කුකිස් හදන්නේ. ඉතින් අම්මලා වීඩියෝ එක අල්ලනවට කැමති නැහැ. ඉතින් ඒක නිසා මම අම්මට වීඩියෝ එක කරන්න නැහැ. මේ අම්මා කුකිස් මේව තාච්චියට දානවා. මම ඒවා බාලා ගන්න. ඔන්න මේ වෙද්දි කුකිස් ටිකත් හදාගෙන ඉවරයි. බලන්න ලස්සනයි නේද? ඔන්න ඉතින් මේ බලන්නකෝ. අයියා යාළුවොත් එක්ක ගිහිල්ලා රතිඤ්ඤා හැම අරන් ඇවිල්ලා. බලන්නකෝ අහස් කූරු ගොඩක් ගෙනල්ලා. බට්ටොත් ගෙනල්ලා. සමහර අය නම් ඉතින් වෙඩි එහෙම පත්තු කරන්න කැමති නෑ. ඒ වුණාට ඉතින් සමහර අය ආසයිනේ වෙඩි පත්තු කරන්න. ඉතින් මේ බලන්නකෝ තවත් ගෙනල්ලා. අපි මේවා ඉතින් නැකත් වලට පත්තු කරමු. මම ඔයාලට ඒවා පෙන්නන්නම්කෝ. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. රතිඤ්ඤා පෙට්ටියක් තියෙනවා, බට්ටෝ තියෙනවා. රතිඤ්ඤා වැලුත් තියෙනවා. මේ තියෙන්නේ මල් වෙඩි. ඔය දැක්ක නිසා ආස හිතිලා ගත්තා කිව්වා මල් වෙඩි දෙකක්ද කොහෙද අරන් තිබ්බා. මං ඔයාලටත් පෙන්නන්නම්කෝ පත්තු කරද්දි. රතිඤ්ඤා වැල් කීයක් අරන්ද? දෙකයිද? පහක්ද හයක්ද මන්ද අරගෙන. එක එක අයගේ ආසාවල් නේ. මං ඉතින් ඔයාලට පෙන්නන්නත් එක්ක
මේ ගෙනාපු සේරම එකම තැනක තියලා ඔන්න පොඩි වීඩියෝ එකක් ගත්තා. ඒකත් බලන්නකෝ. ඔය සුදු පාට කොළේ ඔතල තියෙන බට්ටෝ එහෙම කලින් දැක්කේ නෑනේ. ඒ වෙනම උරේක ගෙනාවුවා. මේ සැරේ නම් රචින්න ගොඩක් ගෙනල්ලා. මේ සැරේ විතරක් නෙමෙයි ඉතින් එයා හැම සැරේකම රචින්න එහෙම ගේන. ඔන්න ඉතින් මම ඔයාලට පේන්න ඔක්කොම එකම තැනක තියලා වීඩියෝ එකක් ගත්තා. අපි දැන් මේ ලෑස්තිලා ඉන්නේ අලුත් අවුරුද්දට shopping යන්න. එහෙනම් බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. යම්. ඔයාලට පේනව නේද? එහෙන කළුවරයි වගේ නේද? මේ හරියටම 12 වෙනිදා හවස 7ට විතර. අයියයි මායි අම්මයි තමයි shopping ගියේ. පික්මි එකෙන් ට්‍රේල් එකක් දාගෙන අපි ගියා ඉතින් ෂොප් එකට ඇඳුම් ගන්න. පුළුවන් නම් ෂොප් එක ගෙස් කරන්නකෝ යාලා. තාම මේ යන ගමන් තමයි අපි ඉන්නේ. ඉතින් මම මේ vlog එකට පොඩ්ඩක් ඉතින් වීඩියෝ එහෙම කරා. ඔන්න මේ විදියට ෂොප් එකට ආවා. 12 වෙනිදා කියන්නේ අවුරුදු ළඟයිනේ. මේ බලන්නකෝ පුදුම සෙනගක් ඉන්නේ. ඇඳුම් ගන්න ඇවිල්ලා ඉන්නවා මාරම සෙනග. ඉතින් මෙන්න මේ විදියට අම්මයි මායි ඇඳුම් තේරුවා. මං තෝරගත්තට ඉතින් තව කවුරු හරි ලස්සනයි කිව්වොත් ඉතින් ඒ වගේ එකක් ගන්නෙ. ඉතින් මං අම්මගෙන් අහලා තමයි ගොඩක් මේවා ගන්නෙ. මේ විදියට ඉතින් ගැලපෙනවද කියලා කණ්ණාඩියක් ඉස්සරහට ඇවිල්ලා ඇඳලත් බැලුවා. තව මේ වගේ ඉතින් ඇඳුම් හොය ගියා. ඊට පස්සේ ගියා අයියට ඇඳුමක් ගන්න. ඊට පස්සේ අයියලා සෙරප්පු දෙකක් ගන්න ගියා. ඔන්න ඔය විදියට අම්මයි මායි අයියයි ඇති වෙන්න shopping කරලා ගෙදර එද්දි රෑ 11ත් පහ වුණා. අපි කට්ටියගේ ටික වෙන වෙනම තමයි බිල් කරගත්තේ. මේ තියෙන්නේ මගේ ටික මම මුලින්ම බිල් කරගෙන ඊට පස්සේ ඔන්න ෂොප් එකෙන් එළියට ආවා. මේ තියෙන්නේ 13 වෙනිදා හවස. එළියේ මේ විදියට ගොක්කතු වලින් මල් පැලක් එහෙම හදලා ඉෂ්ට දේවතාවුන් වෙනුවෙන් පහනක් පත්තු කරලා මල් එහෙම තියලා හඳුන් කුරු පත්තු කරලා එයාලව සිහි කරලා මේ විදියට ඉතින් වැන්දා. නොනගතේට තියෙන්නේ තව විනාඩි 5ක් වගේ. අයියා නම් ලෑස්තිලා ඉන්නවා රචින්න එහෙම පත්තු කරන්න. ගිහින් බලමු. තාත්තා තමයි ඔන්න ටක් ගාලා ගිහිල්ලා රචින්නා වෙලා පත්තු කරේ. හරියටම 14 වෙනිදා පාන්දර 3:21ට අලුත් අවුරුද්ද උදා වුණා. ඊට පස්සේ 4:04 නැකතට අපි කිරි උතුරවන්න ලෑස්ති වුණා. ඉතින් මේ ආහාර පිසීමේ නැකතට අපි මෙහෙම ලිපගිනි මොලවලා මෙහෙම කිරි උතුර ගන්න අතරේ මටයි තාත්තටයි මේක බාර දීලා අම්මා ගියා කිරිබත ලිපේ තියන්න. බලන්න මේ ආහාර පිසීමේ නැකත කියන්නේ කොච්චර ලස්සන චාරිත්‍රයක්ද කියලා. මොකද අවුරුද්දේ එකම වෙලාවකට හැමෝම ආහාර පිසිනවා. ඒ කියන්නේ ගෙවල් වල කිරි උතුරවනවා. කොච්චර ලස්සන සංස්කෘතික චාරිත්‍රයක්ද මේක. මේ බලන්නකෝ ඉතින් ලස්සනට කිරි ටික හතර වටේටම වගේ ඉතිරිලා යන විදිය. මුලින්ම ඉතුරුවේ දකුණට. ඊට පස්සේ වටේටම මේ විදියට ලස්සනට කිරි ඉතුරුවා. 6:44ට තමයි ආහාර අනුභවයේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම කියන නැකත් ටික තියෙන්නේ. ඔන්න මම තමයි කැම මේසෙ පිළියෙල කරේ. අලුත් අවුරුද්දක් මේ ඉන්නේ මගේ ආච්චි. මේකට කැමරාවට නැකත උදා වෙන වෙලාවට
සාමාන්‍යයෙන් මම නම් කරන්නේ මුලින්ම වැඩ අල්ලනවා. ඒ වෙලාවට මම නම් කරන්නේ මගේ පාඩම් වැඩක් කරගන්න එක තමයි. මේ තියෙන්නේ මං වැඩ අල්ලපු විදිය. ඔයාලට ඇහෙන ඇති වෙඩි සද්ද එහෙම රතිඤ්ඤා හැම ගහනවා නැකත උදා වෙලා තියෙන්නේ. දැන් වැඩ අල්ලලා හැම ඉවරයි. ආහාර අනුභවය ගන්දනු කිරීමයි තමයි තියෙන්නේ. ඉතින් බලමු. කැම මේසේ තියෙන පහන මේ විදියට තාත්තා මුලින්ම පත්තු කරනවා. ඊට පස්සේ අම්මා අයියා මම මේ විදියට ඔන්න පත්තු කරා. ඉතින් ආච්චි නම් පත්තු කරන්නේ නැහැ. මොකද එයාට ඉතින් නැගිටින්න බෑනේ. අපි හතර දෙනා මුලින්ම මේ විදියට පහන පත්තු කරා. දැන් මේ උදා වෙලා තියෙන්නේ ආහාර අනුභව කරන වෙලාවයි. ඔන්න ඊට පස්සේ 14 වෙනිදා හවස අපේ ගෙදර පොඩි පාටියක් තිබ්බා. ඊට පස්සේ අපි 15 වෙනිදා මහප්පලයි ගෙදර අවුරුදු පාටියකට. මේ විදියට අපි කට්ටිය 4 දෙනා වගේ බෙදිලා කාඩ් ගැහුවා. ඉන්නකෝ යාලට මං කාඩ් ගහපු කෑල්ලකුත් දාන්න. ඔන්න බලන්නකෝ. අනේ ඕනාසුගාට කරන්නේ ගන්න බෑ. අවුද අතනේ කියනෝ මේ තියෙන වෙලාවේ දාන්න ළඟ තියන් ඉන්න බෑ නැති වෙනවා. ඔයා තමයි මගේ තියෙනදී ඔක්කොම ඇත්තේ. වාසි තියෙන වෙලාව ගන්න මේ කරන්න දැන් නැහැ බ්ලොගියම් පරාදේ. දැන් දිනන වාසි ගන්න බෑ. එයා ඉත්තේ ඔයාට මේ නත් වගේ මේක වගේ තින් වගේ ඔය ඉතින් තියාගෙන ඉඳලා වහුවා සපෝර්ට් නෑ අපි ඉන්න සපෝර්ට් අපි ඉන්න නෑ සපෝර්ට් ඒ වුණාට මම නැත්නම් මේගොල්ලන්ට දෙන්න කියලා අපි දෙන්න ගාව විතර උදේ තිබුණේ. එහෙනම් අපි ඊළඟට වෙන බ්ලොග් එකකින් හම්බෙමු.